නිකායවල වලට බෙදෙනවා. බුදුදහම පිරිහීගෙන මහා පරක්‍රමතුම මෙයා දකිනවා. තවත් අවුරුදු 5000ක් මේ බුද්ධ ශාසනය ඉදිරියට ගෙනියන්න ඕන. මේකට වැඩිපිළිවෙල සකස් කර ගන්න ඕනේ. එවනම් දිඹුලාගල මහා කාශ්‍යපයන්ට සාකච්ඡා කරගෙන හදාගත්තු විනය නීති මාල තියෙනවා. විසුණු වහන්සේ කියන චීවරයක් දරා ගන්නවා නම් මේ නීතිය ආරක්ෂා කර ගන්න. මේක සම්පූර්ණ කියවලා අර අතන භාෂා තුලින්ම ලියලා තියෙනවා. ගොඩාක් වටිනා සෙල්ලියක්. බෙල්මාට කියන්නේ ලංකාවේ පළවෙනි පුරාවිද්‍යා කොමසාරිතුමා. එතුමා කියන මේ බුදුහාමුදුරු පිරිනුවම් පාන නිසා ආනන්ද හාමුදුරු දුක් වෙනවා, වැළපෙනවා, ශෝක වෙනවා කියලා. හැබැයි එයාට ඒ මතේ ඉන්න හම්බ වෙන්නේ ගාල්ල දකුණු පළාතෙන් බිහි වෙන සෙනරත් තරුණ විතර මහත් වෙනවා. මේ පිළිමාත් එක හොඳට හොයලා බලලා කියලා මේ ආනන්ද හාමුදුරු නෙමෙයි කියලා. ආනන්ද හාමුදුරු නම් කවදාකවත් පත්මාසනයක් මත වැඩ සිටින්නේ නැහැ නෙළුමක් මත. කම්පෙති බානක ලම්බ කරන කම්පෙති රැලි සහිත කොණ්ඩ. ඒ වගේම බුදුන්ට අගාරුවක් නිසා බුදුන්ගේ සිරස එහෙලි. ආනන්ද හාමුදුරු කවදාකවත් වැඩ සිටින්නේ නැහැ. බුදුහාමුදුරු පිරිනුවම් පානතුරු ආනන්ද හාමුදුරන්ට රාජ්‍යයක් ලබා ගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් හාමුදුරනම පත්මාසනයක් මත වැඩ සිටින්නේ. එහෙනම් මේ අපේ බුදුරජාණන් වහන්සේ අවසාන වතාවට ලෝකයේ දුක බලනවා. පිරිනුවම් පාන මොහොතයි දේශනා කරපු ධර්මයේ දේශනා කරලා අමාරයි. මගෙන් පස්සේ මේ ලෝකෙට මොකද වෙන්නේ කියලා මහා කරුණාවෙන් බලන ආකාරය. පර දුක්ඛ දුක්ඛිතේ මුද්‍රාව. මේ මුද්‍රාව කියන්නේ මෙතන විතරයි. පර කියන්නේ අනුන්ගේ දුකට පිහිට වීම. අවසානයේ මොහොතේ බලනවා මම කාටද පිහිට වෙන්නේ. ඕනෑම බුදු කෙනෙක් පිරිනුවම් පාන මොහොතකට පෙර සියලු සත්‍යයන්ට මහා කරුණාවෙන් බලනවා. ඒ නිදහස් තිරියවෙන් තමයි වැඩි දෙන්නේ. දකුණු පාදයට බර එනකොට එන හැඩ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේක පිරිනුවම් පාන. මේක තමයි සුදු මහත්තයෙක් කිව්වා කියලා ජනප්‍රවාද කතා කරන්නේ මේ පිරිනුවම්. බානර පපිටලා ටූටි පැල්ලම් දෙකක් බදම් දාලා වහලා. ඒ කාලේ ඉඳන් තමයි සුදු මහත්තු වාගියා. ඒගොල්ලෝ කරන්නේ ඇත්තු මරලා දල අරගෙන ගජමිතු එකතු කරලා සුදු මහත්තු වාගියා. එදා දවසේ මේගොල්ලන්ට ඒ වගේ දේවල් හම්බෙලා නැහැ. එදා මෙයා මහා වනාන්තර. මේ වනාන්තරයේ මැදින් ඇත්තු හොයාගෙන එනකොට අපේ කට්ටියන් මෙතෙන් දැන් මේ පිළිමහතරේ වැඳගෙන ඉන්නවා සුදු මහත්තයා දැකලා තිනවා. ළඟට ඇවිල්ලා ඇහුවලු ඇහිඹල මේ කළුගල් වලට වඳින්නේ කියලා. නෑ අපි බුද්ධ ප්‍රතිමා කොහේ දැක්කත් වඳිනවා. මේ මෑ පිහිට අනුවත් අපිට තියෙනවා. උඹලගේ බුද්ධගේ ඔච්චරම අනුහත් කියලා පිළිමහතරේ වෙඩි තිබුණා. වෙඩි තියලා දඩියේ යන්න අනිත් පැත්ත හැරනවත් එකම කොහෙදෝ නැති ඇතෙක් ඇවිල්ලා සුදු මහත්තයා වෙතනම් පාගලා මරලා දැම්මලු. මරුවට පස්සේ අනිත් සුදු මහත්තයාත් ඇතාට වෙඩි තියෙනවා. ඇතා වෙඩි කාගෙන ගිහලා පිටියකට වැටලා මරනවා. ඇතා මල පිටිය ඇතුමල් පිටියනක ජනප්‍රවාද කතාවක්. ඒ කියන්නේ එහා පැත්තක ඇතුමල් පිටිය පාපුවේ තියෙන පැලෙන් දැක්ක ගලබුදුරේ තියෙන දෙපා දෙකක් සටහන් කරනවා. බාඩක මේ පිළිමහතේ සැතපෙන පිළිමයක් කියලා නම් කරලා තියෙනවා. හැබැයි අපි දකින්නකොට බලනකොට අපිට හිතා ගන්න පුළුවන් සැතපෙනව නෙමෙයි කියලා. මොකද බුදු කෙනෙක් සැතපෙන්නේ සිංහ සීයාවෙන් දකුණු වැලේට. එවනම් බුදුන්ට කියන අවසානයේ හුස්ම වේදනා ටික පෙන්වුම් කරනවා. බාඩක වන් සිරිපතුල පල්ලෙහාට යනවා. සිවුරු පොට එතනින් බිමට වැටෙනවා. අපිට දකින්න ලැබෙන හිස් වෙච්ච පපුව. පපුවයි බඩයි එක හා සමාන වෙනවා. උඩ අත මැදින් නැමෙනවා. කම්පෙති කඩාගෙන හැලෙනවා. නෙත් දෙක අඩවන් වෙනවා. කොට්ටේ මේ පැත්තට පාත් වෙනවා. පිරිනුවම් පෑවට පස්සේ බර වැඩි. බාණ්ඩ කම්බුලට තියාගත්තු අතේ එළියට එනවා. බුදු කෙනෙක් ජීවමානව වැඩ සිටිනකොට මංගල ලස්සන 216ක් වෙනා සිරිපතුල. ඒවා සේරම ගිලිහිලා යනවා. සිරිපතුලේ නෙළුම් පත්මයක් විතරක් ඉතුරුනවා. මේ පිළිමාතේ හරියටම පිනකක් දැකලා වඳින්න නම් අර අතන ගිහලා බලන්න. සිරිපතුල ගාට ගිහලා බලන්න කලාකරුවන්ගේ දක්වනවා. ඉස්සලා බාලෝ සිරිපතුල මැදුළු නෙළුම් වන්දක විතරයි ඉතුරු වෙන්නේ. ඒකට බලන්න වන් සිරිපතුල පල්ලෙහාට යනවා. බුදුහාමුදුරු දේශනා කරනවා කාමනේර හාමුදුරුවන්කටවත් චූරුපට බිමෙන් නදින්න නීතියෙන් තමයි. බාල බුදුහාමුදුරුගේ චූරුපටම බිමට වැටෙනවා. චූරුපට වල නමනවා. අර පැත්තට බලන්න පපුව සම්පූර්ණ ඇතුළට යනවා. පපුව රැලි වැටෙනවා. හරියට පපුවේ මැද බලන්න උඩට ගත්තු හුස්ම ටික ඉරවිච්ච ආකාරයෙන් කලාකරුවන් නිර්මාණය කරනවා. ඉනේ බැලුවොත් ඉනේ බඳපටියේ පේනවා. තුන්දින් බලන්න බඳපටිය. බාන්න කම්බලට ගත්තු අතේ එළියට එනවා. අපි බුදු කෙනෙක්ගේ මුණක් දැක්කම සාංශ දාන්න ඕන. හිටි පිළිමාන්ත දිහා බලලා මේ පිළිමාන්ත දිහා බලනකො වෙනස. කියන්නේ බුදුහාමුදුරුවෝ අවුරුදු 80ක් වයසක් අර බුදුහාමුදුරුවෝ උරුවතු බිම්මල් ව්‍යංජනය සමග දානයක් වළඳලා බඩවරට අපි අහලා තියෙනවා. ඒ දේ තමයි මේ කලාකරුවක් කළු කරලා තියෙන්නේ. ඒ හැමතැනම අපේ ඇතුළේ ඉඳලා අපිට පුළුවන් මේ තියෙනවා. බුදුහාමුදුරන්ගේ අවසාන සිදුරට වන්දනා කරගත්තා වන්දනා කරනවා කියලා බලනවා. අපි මේ ගල්හිහාරි කිව්වට මේකේ පැරෙන්නම උත්තරාරාමය. දැන් මකරගේ කටින් පිට වෙන්නේ ගින්දරනේ. ඒවෙන් බාණ්ඩු කෙලියට එන්නේ සිංහේ. සියලුම කෙලෙස් වලින් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා භාවනා යෝගිව බලනවා තමන්ගේ මව් කොහෙද ඉන්නේ කියලා. ඒකවල තමයි අර ගුහාව පේන්නේ. ඒත් මේ මකර කියලා හතෙක් නෑ. මනස් කල්පිත සතෙක් සත්තු හත් දෙනෙක්ගේ කොටස් හතක්. ඇතාගේ හොඩ ඌරගේ දල කිඹුලගේ කට වඳුරගේ හැ මීයා කන් මොනර පිල් සිංහපාද. දැන් ඇතාට හොඳේ නැත්නම් ඌට ජීවත් වෙන්න බෑ. අපට අත් දෙක නැත්නම් කවුරුරේ කවන්න ඕනේ පොවන්න ඕනේ.
වඳුරගේ හැ හොඳට පේනවා, මීයා කන් හොඳට ඇහෙනවා, මොනර පිල් ලක්ෂණයි, සිංහපාද හොඳ සයිමත් පාද. ඒ කියන්නේ තරුණ කාලේ කවුරුත් මොනර පිල් වගේ ලක්ෂණයි සයිමත්. නමුත් හැමදාම පවතින්නේ දවසින් දවස අපි දුර්වල බාටපත් වෙනවා. එතකන් ඉන්න පාළු පින් කරන්න Tamante යන්න පුළුවන් කාලේ. පුළුවන් තරම් පින් කරගන්න කියන එකයි එකෙන් අදහස් කරන්නේ.